හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින් රන්නෝ විල්ලක පාවේ රන්නෝ විල්ලක පාවේ චමත්කාර යෞවනයේ. Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් දැක්ක විදිහටම හිත පුරා මල් පිපෙන වසන්තය. පේරාදෙණිය ලස්සනම කාලේ. පේරාදෙණිය යුනිවර්සිටි එකේ අවුරුද්දේ තියෙන ලස්සනම කාලය තමයි මේ. නැත්නම් අපි කියනවා blooming season නැත්නම් පේරාදෙණියේ මල් පිපෙන කාලය. ඉතින් ඔයාලා මේ දකින විදිහට කහ පාටින්, රෝස පාටින් එතකොට මේ නම් තියෙන්නේ කහ පාට මල් වලට අපි කියන්නේ පළල් පහුරු කියලා. එතකොට රෝස පාට මල් වල දන්නා මොනවද කියලා රොබ රෝසියා. සාමාන්‍යයෙන් කැම්පස් එකේ මල් පිපෙන්නේ අප්‍රේල් මාසේ. අර වසන්ත කාලේ අප්‍රේල් කියන්නේ අප්‍රේල් මාර්තු අන්තිම වෙන කාලේ ඉඳන් වගේ පටන් ගන්නවා මේ වගේ මල් පිපෙන්න. ඉතින් මල් පිපෙන කාලේට ඇත්තටම ටිකක් මෙහි ඉන්න අයට පොඩි පොඩි පිස්සු හැදෙනවා. පිස්සු නෙවෙයි. ඉතින් අපි හැමෝම වගේ ආසයිනේ මල් බලන්න. ඉතින් මේ තියෙන කහ පාට මල්. එතකොට මේ තියෙන සයන්ස් ෆැකල්ටි එක. සයන්ස් ෆැකල්ටි එක ළඟ තියෙන රොබ රෝසියා ගස් මල්ලින් බර වෙලා තියෙන හැක් තමයි මේ. ඉතින් ඔය වගේම හැම ෆැකල්ටි එකම වගේම තියෙනවා මේ ගොඩක් වෙලාවට රොබ රෝසියා මල් තියෙන සයන්ස් ෆැකල්ටි එකේ, ඉන්ජිනියර් ෆැකල්ටි එකේ තව මෙඩිකල් ෆැකල්ටි එකෙත් තියෙනවා. ඉතින් මේ විදියට මස්සන්ට මල් බිම වැටලා තියෙන අතර පා ගන්නත් දුකයි. මෙන්න මේ විදියට තමයි මල් බිම වැටිලා තියෙන්නේ. ඔය තියෙන අපි කියනවානේ මල් පාර කියලා. මල් පාර ළඟ මේ විදියටම දිගටම තියෙනවා රොබ රෝසියා මල් යායක්. මේ තියෙන්නේ මල් පාර හරියට තියෙන රොබ රෝසියා ගහ. මේ තියෙන කැම්පසේ තවත් ලස්සන තැනක්. අපි මේ හරියට කියන්නේ ජයතිලක වැව කියලා. ඉතින් මෙතනක් තියෙනවා ලස්සන රොබ රෝසියා මල් යායක්. එතනම දැන් තව තියෙනවා අලුතින් එකතු වෙන එකක් බංකුව. මේත් ඒ හරියමයි. ওই පාර දිගටම තියෙන්නේ රොබ රෝසියා මල් යායක්. ඉතින් මේ තියෙන්නේ සයන්ස් ෆැකල්ටි එක ළඟ. ඉතින් ජපානයේ සකුර හැදුන කාලේ වගේ තමයි අපේ මේ කැම්පස් එකේ මල් පිපෙන කාලේ. මේ තියෙන කැම්පස් එකේ තව තැනක් මේ උදේ පාන්දරක මල් වැහිලා තිබ්බ විදිය මේ දැන් නම් මේ ළමයි ලෙක්චර්ස් යනකම. මේ තියෙන්නේ අපේ ආර්ට් එක පැත්තේ. ඉතින් මේ ෆ්‍රේම් එකේ යන කෙනා නම් ඔයාලා ගොඩක් අය දන්නවා ඇති අපේ චරිතක්කා අපේ මේ මෙඩිකල් ෆැකල්ටි එකේ forget me not පොත කියවලා තියෙන කට්ටිය නම් මෙයා ගැන හොඳට දන්නවා ඇති. ඉතින් එයාගේ ෂූට් එකක් තිබ්බා උදේ පාන්දරක. ඒ වෙලාවේ තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඉතින් මේ තියෙන්නේ ඉංජිනේරින් ෆැකල්ටි එක. මම අර කිව්වා වගේම ඉංජිනේරින් ෆැකල්ටි එකේ තමයි ගොඩක් මම හිතන රොබ රෝසියා මල් තියෙන්නේ. ඔයාලා දැකලා ඇති කන්වොකේෂන් එක දවසට ඉංජිනේරින් ෆැකල්ටි එකේ අය දාන්නේ රෝස් පාට ගාලන් එකක්. ඉතින් එහෙම දානවා කියලා කියන්නේ එයාලගේ ෆැකල්ටි තමයි වැඩිපුරම රොබ රෝසියා මල් වල තියෙන්නේ. වීඩියෝ එක ගන්නකොට උදේ 6:30 වගේ ලස්සනට මල් වැටුණා. අතරම මේ දේවල් බලන්න හරිම ලස්සනයි. මේ තියෙන්නේ කුංචින් පැත්තට එක. එතන ගේට් එක ළඟම තියෙන රොබ රෝසින් ගහ තමයි ඉන්නේ. සත් පෙති මල අතට අරන් යනකොට මම ගුරු පාරින් මල් පෙත්තක් අතට අරන් ප්‍රාර්ථනා දෙකක්
කරදරන් මම නුඹෙමයි නුඹ මගේමයි අපි අපිමයි ඉතින් මවන් ඉතින් මේ ඔයාලගේ චරිතයක් කරන වීඩියෝ එක. ඒකට මේ තියෙන්නේ අක්බාර පානුව රැහැලා ඇති මේ තියෙන මහමැදින්ගාංග මහජංග YouTube එකේ යා කරන අක්බා. ඉතින් පේරාදෙනියට එන්න හීන දකින කෙනෙක්ට මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි. මොකද අපි හීන දැකලා පේරාදෙනියට ආපු කට්ටිය හීන විතරම මදි වැඩ කරන්නත් ඕනේ. ඉතින් මේ ලස්සන සුන්දරත්වය පේරාදෙනිය කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම කැම්පස් එක. ඉතින් ඒකට එන්න ආසාවෙන් ඉන්න අයට ඒ වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මම මෙතන වීඩියෝ එක නතර කරනවා.